ඇතුලේ පේනවා ඇඟිල්ලක් දාන්නවත් ඉඩ නැහැ කියලා. මේ ගමනේදී අපි හොඳ ටොපික් ගොඩක් කෑවා. ඔයාලට පේනවා ඇති හොඳ ක්‍රවුඩ් එකක් කියලා. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒකට ඒ වගේ දවසක ඔයාලගේ ගමන සම්පූර්ණයෙන් ඇන හිටිනවා. සිකුරාදා තමයිලු මෙහෙ ෆුල් බුක් වෙන්නේ. ඇත්තට නුවරඑළිය කියන එක නම් ආයේ දෙපාරක් හිතන තැනකටත් වෙලා තියෙන. Good morning. ඔන්න එනං අදත් ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්න අපේ යමුකු මචං YouTube channel එකට. අපි දැන් ඉන්නේ නුවරඑළියේ හොන් තැන් ඉඳන් අඹේවැල පැත්තට යන ගම. අපේ ඉන්ට්‍රෝ එක ගන්න හිතුවා මෙතන. ටිකක් ෆේමස් තැනක්. කට්ටියගේ මේ දවස්වල වෛරල් වෙලා තියෙන තැනක්. ඒ වගේම දුකෙන් උනත් කියන්නේ න අපේ යාළුවන්ට අද අපි ඉන්නේ නුවරඑළිය ට්‍රිප් එකේ අන්තිම දවසේ. ඊයරේ අපි හිටියේ සීතල හොටෙල් තැන්නේ බංගලාවක් ඇතුලේ. ඉතින් මේ වීඩියෝ බලන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරන ගමන්ම අපි හිතුවා මේ ට්‍රිප් එකේදී අපිට වැරදිච්ච තැන් ඒ වගේම ඔයාලට නුවරඑළිය හොටෙල් තැන්න වගේ එද්දි අවශ්‍ය වෙන ටිප්ස් ටිකකුත් කියන්න මේ වීඩියෝ අතර මැද්දේදී. හරි ඔයාලට ඉතින් කිව්වා වගේ මෙතන හරිම ලස්සන. ඇත්තටම යුනික් ලස්සනක් තියෙන තැනක්. හොයාගන්නත් එච්චර අමාරු වන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක පහු කළා චුට්ටක් දුරේදී වම් අත පැත්තෙමයි තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ මේ මහපාර. මෙතනින් වාහනේ නවත්තලා තමයි මෙතෙන්ට ආවේ. මෙතන ලස්සන හින්දම ඉතින් අපි හිතුවා මෙතන ඉන්ට්‍රෝ එක ගන්න ඔයගොල්ලටත් මෙතන වෙනන් ලස්සන. හරි අපි දැන් මෙතනින් මෙහෙම යනවා අඹේවැලට. අඹේවැල සමහර විට අපි ඇතුළට යන්න එකක් නැහැ. මොකද අපි කලින් ගියේ හින්දා. හැබැයි බලමු වෙලාවත් එක්ක බලලා මේ බලමු. හරි එහෙනම් අපි මෙහෙම ඉස්සරහට යනවා. එකතු වෙලා ඉන්න. සමහර විට අපේ යාළුවෝ නම් දන්නවත් ඇති මේක. අපි මේ දැන් ඉන්නේ දැනට භාවිතා වෙන ලංකාවේ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක ගාව. හරි දැන් අපි අඹේවැල පාරෙන් හැරෙව්වා. අඹේවැල පාර කියන්නේ එච්චර අමාරු නෑ. අඹේවැල ස්ටේෂන් එකේ දෙනවා. අඹේවැල ස්ටේෂන් එක පහු කරන් චුට්ටක් දුර එද්දි බෝඩ් එකක් ගාලා දෙනවා නිව්සීලන්ත ෆාම් එකට යන පාර කියලා. ඒ පාර දිගේ දැන් යන ගමන් තියෙන්නේ. ඒක ඇත්තටම හොයාගන්න ලේසි. මොකද චුට්ටක් දවල් වෙච්ච ගමන් අනිවාර්යෙන් කට්ටිය අර පොලිමට අනික පොලිමට හරවනවා මේට වාහන. පොලිමට හරවනවා එළවලු දියන් ඉන්න පාර දෙපැත්තේ. ඒකින්ද හොයාගන්න එච්චර අමාරුවක් නෑ. හරි අපි දැන් මේ යන ගමන් ඉන්නේ. ඇත්තටම හෙට යන්නේ එකක් අපි අඹේවැලට යන්නේ මේ පාර අපිට ටික්ටොක් වීඩියෝ එකක් කරගන්න ඕනම හින්දා මාර ලස්සන තැනක් තියෙනවා. ඒ පාර හරිම ලස්සනයි. මේ මාෂ්මෙලෝගේ ටික්ටොක් එකට දාන්න අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මේ නුවරඑළිය ගමන ප්ලෑන් කරපු දවස් ඉඳලා මේ ටික්ටොක් එක ගන්න බලන් ඉන්නේ. එහෙනම් එතෙන්ට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්නම් හපෝ. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා. ඔන්න අපි ඔයාලට කිව්වනේ ලස්සන තැනකට එනවා කියලා අඹේවැල පාරේ තියෙන ටික්ටොක් එකක් ගන්න. ඔන්න අපි දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මාරම ලස්සනයි. පහුගිය ටිකේ වීඩියෝස් වගේකුත් ගියක් මේ Facebook එකේ. ඔන්න බලන්නකො කොහොමද ලස්සන කියලා. හරි ඔන්න දැන් අපි අඹේවැල ෆාම් එක ගාවට ආවා. ඔයාලට පේනවා ඇති හොඳ ක්‍රවුඩ් එකක් කියලා. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒකින්ද අපි හිතන්නේ ප්‍රැක්ටිකලි අපිට වීඩියෝ එකක් ගන්න පුළුවන් කියලා ඇතුළට ගිහිල්ලා අපි ඇත්තටම මීට ටික කාලයකට කලින් ආවා මේ අඹේවැල ෆාම් එක බලන්න. ඒකින්ද මම හිතනවා ඒකේ වීඩියෝ ටිකක් අපි පුළුවන් වුණා මේකට දාන්න. නැත්නම් මේ උඩ තියෙනවා ඒකේ ලින්ක් එක. වීඩියෝ එකත් පබ්ලිෂ් කරලා තියෙන්නේ අඹේවැල ෆාම් එකනේ. අපි කාඩ් එක උඩින් දාලා තියන්නම්. අනික දැන් වැස්සකුත් එනවා. ඒ හින්දා අපිට අද දවසේ තියෙන වැදගත්ම තැනට යන්න බැරි වුණොත් හරිම අපරාධයක්. අපිට නෙමෙයි මෙයාට. අපිට නෙමෙයි මෙයාට වැදගත් තැන. එහෙනම් අපි ඉක්මනටම යමු ජග්‍රෝ ස්ට්‍රෝබෙරි එකට ගිහිල්ලා එතන ලස්සන වීඩියෝ එකක් කරන්න. හරි. මම ඔයාලට දැනට මේ අපි ඇතුළට ගියේ නැතුණත් මම ඔයාලට මේකේ ප්‍රයිසස් ටික කියන්න. එන්ට්‍රන්ස් ෆී එක අපේ වැඩිහිටි 250යි, ළමා 150යි. එතකොට පාසල් නිල ඇඳුමෙන් එනවා රුපියල් 100යි. ඊට පස්සේ ෆොරිනර්ස්ලාට 1500යි 1000යි. එතකොට කිරිදෝන වෙලාවල් තියෙන මේ වෙලාව. ඔය ටික තමයි තියෙන්නේ. හරි මේ එහෙනම් අපි යමු දැන් මෙයාගේ ආසාව ඉෂ්ට කරන්න. හෙලෝ ඔන්න අපි තැනට නම් ඇවිල්ලා තියෙන වාහන තියෙනවා. එනකොට මේ ඇතුලේ පේනවා එනට 1000ක් විතර ඉන්නවා වගේ. නෑ ඔතන ඕනේ මේ ඉන්ට්‍රෝ එක ගන්න ඕනේ. ආයිබෝන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජැග්‍රෝ ස්ට්‍රෝබෙරි උදාගම්මානයටයි. ඒ වාහනේ
හරි මොනාගලා දැම්මයට අරන් දෙන්න එපා දොර දුක යවා ගන්න මේ වැස්සක් පොඩි පොදියකුත් යනවා වැස්සෙම ගිහිල්ලා මේ අයිටි කරන් එන්න මං හිතන්නේ එතන ගන්න පුළුවන් වෙයි කියලා ඒ මොනවත් අරන් ඇවිල්ලා හරි කමු ඔව් දැන් අපි මෙතෙන්ට ආව වාහන ගොඩක් පාක් කරලා තියෙනවා අනික වහිනවා ඇතුලේ පේනවා ඇඟිල්ලක් දාන්නවත් ඉඩ නැහැ කියලා අපි ගිහිල්ලා බලමු මොකක් එයිද දන්නේ කොහොම හරි එකක් නම් කන්න ඕනේ ආයේ කවද නුවරඑළියෙයිද දන්නේ නැහනේ හරි එහෙනම් අපි එක්ක යන්නේ ජැග්‍රෝ ස්ට්‍රොබෙරි එකට Spoon dekat. Tak ada nama lagi spoon. Hari thank you. Beverage දෙක දෙයි කතා කරයි. Enjoy drink. Thank you. හෙලෝ ඔන්න දැන් අපි කොහොම හරි ඇතුළට ඇවිල්ලා ආපු ගමන් ඕඩර් එක දැම්මා. අද මම ගත්තේ චොක්ලට් සෑන්ඩ්විච් එකයි, හොට් චොක්ලට් දෙකයි, ස්ට්‍රොබෙරි ජෑම් එකයි. අපි එළියට හිතුවා වගේ ලොකු පොලිමක් තිබ්බට අපිට විනාඩි 15ක් යද්දි මේ ටික ඔක්කොම ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මම හිතන්නේ මම මේක ඊට කලින් කවදාවත් කාලා නැහැ. මේක නම් ගොඩක් රස වෙයි වගේ. අපි එහෙනම් කාලා බලමු. ඕකේ අරන් දුන්නේ නැත්නම් මගේ ගෙදර යන්නද? මේක චීස් කේක් එකටත් වැඩිය රහයි. මම මේක වීඩියෝ එකක් දැකලා මේක මේ අඩ ගන්න හිතේ. වෙනදට හැමදාම අපි ගන්නේ චීස් කේක් උයි අර ස්ට්‍රොබෙරි මිස්ද ජැග්‍රෝ මිස්ද කියලා තියෙන එක. ඒක විපින් ක්‍රීම් නේ හෙනට දාලා දෙන්නේ. මේක මාර රහයි. ඔයගොල්ලෝ කෙනා අනිවාර්යෙන් try කරලා. හරි එහෙනම් අපි දැන් මේක පොඩ්ඩක් රස විඳලා යනවා ඉස්සරහට. ඔන්න දැන් අපි ජැග්‍රෝ ස්ට්‍රොබෙරි එකෙන් කාලා ග්‍රෙගරි ලේකේ ඩාවට යන්න පිටත් වෙන්න හදන්නේ. අද නම් අපිට ටිකක් පරක්කුයි වගේ දැම්මම වෙලාව එකක් වෙලා. අනික එතන ඒ දෙක කෑවහම බඩ හොන්ටටම ෆුල් වෙනවා. දැන් නම් චාවි හරි සතුටින් ඉන්නේ මගේ බඩ ෆුල් කියලා නැත්තම් මල කරදර යන්නේ ගෙදර යද්දි. එහෙනම් අපි ග්‍රෙගරි ලේකේ ගාවදී හම්බ වෙමු. ඔන්න අපි දැන් ග්‍රෙගරි පාර්ක් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 2ට විතර ඇති අපිට ටිකක් පරක් වෙලා තියෙන. ඒ හින්දා අපි ටක් ගාලා මේක වටේ කැරකිලා ගෙදර යන්න තමයි දැන් ප්ලෑන් කරන්නේ. ග්‍රෙගරි පාර්ක් එකට එන්ට්‍රන්ස් එක වැඩි විදියට රුපියල් 120යි. ඒ වගේම මේ මෙතන අද සන්ඩේ හින්දා ටිකක් සෙනග වැඩි. හරි අමාරුයි ෆොටෝ එකක් ගහන්න වීකෙන්ඩ් එකේ එහෙම තමයි. ඉතින් අපි වෙනදාට නම් මේ වගේ වෙන්නේ අපි වෙනදාට මේ වෙලාවට ගෙදර. ඔව් මේ වෙලාවට ගෙදර. ඒ හින්දා දැන් හෙට වැඩට යන්නත් තියෙනවානේ. ඒ හින්දා අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ලස්සන ෂොට් ටිකක් දාන්න. අද මේ සෙනග ගොඩක් හිටියට ලස්සනට මල් පිපිලා තියෙනවා. අපි ගිය පාරේදී මෙහෙම මල් තිබ්බේ නෑ මේ ග්‍රෙගරි පාර්ක් එකේ. මේ බලන්නකො මේ වල ලස්සන. අපිට නම් එච්චර අගයක් නෑ. උනාට අම්මලා ආවම තමයි මේ වඩ මැරෙන්න හදන්නේ. ඕගොල්ලන්ගේ අම්මලාත් ඒ වගේ නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ අම්මා නම් ඒ වගේමයි. හරි පොඩි වැස්සක් ඇස්සා ඒකින්ද අපි චුට්ටක් ඉඳලා තෙමෙනවා මෙතන ඉඳගෙන ඉන්නේ. පස්සේ තෙමෙනවා වගේ. හරි කොහොම හරි අපි ටිකට් අරන් එන තැනින්ම අපිට ඕනනම් පොනි රයිඩ් එකක් ගන්න පුළුවන්. ඒකේ මම ගාන පල්ලෙන් දාන්නම් තාම ගාන දන්නේ අහලා කියලා. ඊට අමතරව ඔයාලා දන්නා ඉතින් ග්‍රෙගරි ගියා කියන්නේ ඔබ්වියස් බෝට් රයිඩ් එකේ යන්න පුළුවන් තැනක්. එතකොට මේකේ ඔයගොල්ලෝට යන්න පුළුවන් ස්පීඩ් බෝට් තියෙනවා, මෝටර් බෝට්ස් තියෙනවා, තව ජෙට් ස්කී තියෙනවා. හංස බෝට් දෙන්නෙක් යනවා නම් හංස බෝට් යන්න පුළුවන්. ඒ වගේ ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. ඕගොල්ලෝ හංස බෝට් යනවා නම් අනිවාර්යෙන් පැඩල් එක චෙක් කරලා බලන්න. මොකද එක දවසක් අපි දෙන්න හංස බෝට් ගිහිල්ලා හෙන්න ඈතට ගිහිල්ලා මෙයාගේ පැඩල් එක කැඩුනා. මට තනියෙන් මෙයාවත් දාගෙන මෙහෙට එනකම්ම පැඩල් කරන්න උනා. හරිම අමාරුයි. ඔන්න එදා ඉඳලානේ අපි දෙන්න හංස බෝට් දැක්කත් දුවනවා. කවදාවත් ඊට පස්සේ ගියේ නෑ. අපි දෙන්න නෙමෙයි. ඕගොල්ලෝ හොඳට බලලා යන්න. ඒ වගේ කටු කන්න එපා. හරි ඊට අමතරව අපේ පිටිපස්සේ මේ තියෙන ඔයාලට අවශ්‍ය නම් කැෆේරියා එකක් තියෙනවා. ඒකේ තියෙනවා මරු සොසේජස් එක. ඒක න රසම රසයි. අද අපි දෙන්න ඇවිදලා හැම එකේම බැලුවා. ඒක හොයාගන්න නෑ. අර නෝමල් සොසේජස් එක වගේ දෙකක් දිගයි. ගිය පාරේදී ඒක 750ක් වුණා. මේ පාර කීයක් දීලවත් කන්න නෑ. යස්. හරි. ඊට අමතරව අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට කියනවා
අපි මේ නුවරඑළියේ ගමනේ අපිට වැරදිච්ච තැන් ඔයාලා එනවනම් මොනවද කරන්න ඕන දේවල් කරන්න ඕන නැති දේවල් මොනවද කියලා ඒ ටිකත් බලන්න ඉස්සරහත් පොඩ්ඩක් බලන් ඉන්න. ඔව් මේ ගමනේදී අපි හොඳ ටොපික් ගොඩක් කෑවා. අපිට ඇත්තට නුවරඑළිය කියන එක නම් ආයේ දෙපාරක් හිතන තැනකටත් වෙලා තියෙනවා. මොකද අපි මේ අවුරුද්දේ ජනවාරි වල එක දවසක් ආවා දවස් 7ක් හිටියා කිසිම අවුලක් වුණේ නැහැ. ඊට පස්සේ අපව මැයි මාසේ ආවා දවස් 2ක් හිටියා කිසිම අවුලක් වුණේ නැහැ. මේ පාර අපි දවස් 4කට ආවේ අර ෆොටෝමත් එක්ක හරියන්න ඕන ටොපික් ගොඩක් සෙට් වුණා. ඒ හින්දා අපි ඔයගලන්ට කියන්නම් ඔයගොල්ලෝ ඒ වලින් බේරිලා ගානට ඔයගලන්ගේ ට්‍රිප් එක ලස්සනට arrange කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඉස්සරහට ගිහලා හම්බ වෙන්න. ඕකේ. හරි අපි දැන් ඔයාලට කිව්වනේ මේ නුවරඑළිය ගමනේදී අපිට වැරදිච්ච තැන් ටික ඔයාලට කියනවා කියලා. ඒකේ පළවෙනි එක තමයි ඒකේ පළවෙනි එකේ වැරද්ද කළේ මම. හරි ඔන්න පිළිගත්තා. හරි දැන් සමාව දෙන්න පුළුවන් මොකද වැරද්ද පිළිගත්තානේ. ඔන්න පළවෙනි එක තමයි ඕගොල්ලෝ තැන් බුක් කරද්දී ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ තැනකට කෝල් කරලා හරි නැත්නම් යාළුවෙක්ගේ මාර්ගෙන් හරි ඒ තැනක් බුක් කරද්දී අනිවාර්යයෙන්ම ඩබල් කන්ෆර්ම් කරගන්න. මොකද ඕගොල්ලෝ යාළුවෙක්ගේ මාර්ගයෙන් එතෙන්ට කෝල් කරා කියන්නේ එතන booking.com එකෙන් Agoda එකෙන් වගේ ඕපන් වෙලා තිබ්බොත් අනිත් පැත්තෙන් බුකින් එකක් ආපු ගමන් ඒක අනිවාර්යයෙන්ම පයරටයිස් වෙනවා. එහෙම වෙලාවල් වලදී ඕගොල්ලෝ දන්නේ නැතුව නුවරඑළියට ආවට පස්සේ ඔයාලව ලොකු අමාරුවක වැටෙනවා. ඕගොල්ලෝ එතෙන්ට ගියාට පස්සේ රූම් එකක් නැති වුණා. ඔව් ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි නුවරඑළිය ඇවිල්ලා හොයනවා කියන්නේ මේ රූම් එක. ඒකෝර දැන් අපිට නෝමල් තියෙන රූම් එක 4500. අපි මෙහෙට ඇවිල්ලා ඒක ගැන අහද්දි අපිට කියන්නේ 7000යි 7500. ඩබල් රේට්. හරි ඒ වගේ ඒගොල්ලෝ මේක අප් කරනවා. මොකද දන්නවා ඒගොල්ලෝ අපිට රූම් එකක් නැහැ. මේ දැන් රූම් එකක් හොයන හින්දා අනිවාර්යෙන් ගන්නවා කියන්නේ. අනිවාර්යෙන් අද ඉන්නත් ඕනේ. ඒ හින්දා ඒගොල්ලෝ මේගොල්ලෝ කීය වුණත් ගන්නවා. අන්න එහෙම හිතලා අනිවාර්යෙන් ගාන අප් වෙනවා. හරි. අපි දැන් කියන්නම් දෙවෙනි එක. හරි. ඔන්න දෙවෙනි ටිප් එක තමයි ඕගොල්ලෝ නුවරඑළියට එනවා නම් අනිවාර්යෙන්ම වීක් ඩේ එකක එන්න පුළුවන් තරම් මතක තියාගන්න. වීක් එන්ඩ් එක කියන්නේ ඕගොල්ලන්ට මේ පරිසරය එන්ජොයි කරන්න පුළුවන් වටපිටාවක් නෙමෙයි අත්‍තරම තියෙන. මොකද විශේෂයෙන්ම ලෝම් වීකෙන්ඩ්. ලෝම් වීකෙන්ඩ් කියන්නේ නුවරඑළිය ඇඟිල්ලක්වත් ගහන්න බෑ. දැන් අපි මේ දවස් දෙක තුනක් කීප සැරයක් මෙහි ඇවිල්ලා තියෙනවනේ. එතකොට අපිට යාළුවෝ ඉන්නවා මෙහි. ඒගොල්ලෝ කියන්නේ ලෝම් වීකෙන්ඩ් එකට ඒගොල්ලොන්ටවත් ගෙදරට යන්නවත් බැලු. ඒ තරම් ට්‍රැෆික්. එතකොට ඒ වගේ දවසක ඔයාලගේ ගමන සම්පූර්ණයෙන් ඇන හිටිනවා. ඒ කියන්නේ මග නවතිනවා. ට්‍රැෆික් එකේ ඉර වෙලා ට්‍රැෆික් ජෑම් වල ඉඳලා මෙහි ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න බෑ. කිසි වැඩක් කරගන්න බෑ. අන්න ඒකින්ද පුළුවන් තරම් try කරන්න. weekend long weekend avoid කරලා පුළුවන් තරම් weekdays වල නුවරඑළිය පැත්තට එන්න. අනික අපි ඊයේ දැනගත්ත අලුත් දෙයක් තමයි Friday කියන එක. සිකුරාදාට මෙහෙලු සිකුරාදා තමයිලු මෙහෙ full book වෙන්නේ. මොකද සිකුරාදා ඇවිල්ලා සෙනසුරාදා ඉඳලා ඉරිදා යන්න. ඉතින් ඕගොල්ලෝ එනවා නම් ඒක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේ දවස් වල එනවා නම් අඩුම ගානේ සති දෙකකට කලින්වත් ඕගොල්ලන්ගේ room එක book කරගන්න. ඔන්න දැන් අපි කියන්න යන්නේ තුන්වෙනි ටිප් එක. හරි තුන්වෙනි ටිප් එක මම කියන්න. අපි තුන්වෙනි ටිප් එක කියන්නේ කෙලින්ම යනවා හෝඩන් තැන්නට. හෝඩන් තැන්නට ඔයාලා යන්න හිතන් ඉන්නවා නම් පුතේ මතක තියාගන්න සිග්නල් නම් නැත. ඒක හින්දා දැන් හදිසි අපි දෙන්නන් කපල් එකකින්ද ලොකු ගානක් නැහැ. ඔයාලට ගෙදරට කෝල් කරන් දිනනවා නම් යාළුවන්ට එම් කෝල් එකක් දෙන්න දිනනවා නම් මොකක් හරි අනතුරක් වෙලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕන වුණොත් ඔයාලා හිතන්න එපා සිග්නල් තියනවා කියලා. මොකද ගොඩක් වෙලාවට සිග්නල් නැහැ හෝඩන් තැන්නට. හෝඩන් තැන්නටම යන්න ඕනේ නැහැ. පොඩ අඹේවල පැත්තේ ඉඳන් උඩට යන්න ගත්ත ගමන් සිග්නල් නැහැ. ඒක මතක තියාගන්න. ඊට අමතරව ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ෆෝන් එක charge එක බැස්සා. ඕල් charge කරන්න මේ power bank එකක් නැහැ. කේබල් එකක් අරන් ආව charge කරගන්න. හැබැයි හෝඩන් තැන්න ඇතුලේ කිසිම තැනක plug point එකක් නැහැ. ඔයාලට device එක charge කරන්න කිසිම අවස්ථාවක් නැහැ. ඔයගොල්ලෝ නවතින්න හිතන් ආවත් ඒ බංගලෝ වලවත් එහෙම දෙයක් නැත. ඒක මතක තියන්න අපිට ඒ ප්‍රශ්නේ වුණා. අපි ඒක ඇත්තටම දැනුවත් වෙලා හිටියේ නැහැ. ඔව් මොකද අපේ ෆෝන් එකේ මේ රෙකෝඩ් කරන කැමරාවේ charge එක පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. අපි මහඑළිය බංගලෝ එකට ගියාට පස්සේ මම plug point multi plug එක නේ. ඒක අරගෙන room එක වටේම room එකක් charge කරගන්න ගහන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මං ගිහලා අනිත් room දෙකෙත් බැලුවා කොහෙවත් නැහැ. ඊට පස්සේ චාවිට කතා කරලා ඒ ඉන්න එක්කෙනාගෙන් ඇහුවා මෙයා කියනවා මෙහෙ charge කරන්න කිසි දෙයක් නැහැ. මේ ඔක්කොම solar system නෙමිස් එහෙම කියලා. එතකොට ඉතින් කාර් එකේ පිට තමයි අපි කාර් එක ස්ටාර්ට් කළේ. ඒකේ charging point දෙකට ගහලා තමයි ඔක්කොම charge කරගන්නේ. නෑ ඇත්තටම කියනවා අපිට මේකේ device එකේ data transfer කරගන්න lap එකේ අන්තිමට charge එක නැති වුණා. lap එක off වුණා මේ charge එක ඉවරලා. එන්නේ ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන් හෝඩන් තැන්න පැත්තට යනවා නම්. මොකද ඔයාලා අමාරුවේ වැටෙන්න කලින් අපි මේ කියන්නේ. ඒකින්ද ඒවත් මතක තියාගන්න. step එක. හරි. ඔන්න ඊළඟ පොයින්ට් එක තමයි ඕගොල්ලෝ නුවරඑළිය එනවා නම් අනිවාර්යෙන්ම කුඩයක් ඒ වගේම අයිස් කැප් එකක් අනිවාර්යෙන්ම අරන් එන්න. මොකද මේ පාර අපි දෙන්නට කුඩේ ගේන්න අමතක වුණා. අපි දෙන්නට
අපි දෙන්නටද? ඇයි ඉතින් කුඩේ කියනක පොදු දෙයන්නේ? සාමාන්‍යයෙන් බෑග් පැක් කරන පුද්ගලයන් ඒව මතක තියාගන්න ඕනේ නේද? හරි හරි. දැන් මම පළවෙනි වැරද්ද පිළිගත්තා. දෙක මේ වැරද්ද? අය පොඩ්ඩක් ඉන්නකෝ මම ඒක විස්තරාත්මකව කියනකම් කාර් එක මොඩිෆයි කරලා එළියට දැම්ම විතරයි. හරිද? අපි මේ ආපු පළවෙනි ගමන. ඉතින් එයාට කුඩයක් දාගන්න බැරි වුණා ඉතින්. මන් දිනා වැරද්ද මගේ. එක නෑවයි නාවික හමුදාවයි. කොල්ලන්ට කියන්නේ කවදාවත් ගෑනු වැරද්ද පිළිගන්නේ නැහැ වරද්ද පිළිගන්නේ. මගේ වැරද්ද. අන්න අනිත් ටිප් එක. හරිද? ඔන්න කුඩයක් හරි අයිස් කැප් එකක් හරි අනිවාර්යෙන් අරන් එන්න. නැත්නම් ඔයගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඊ අපි හෝටන් තැන්න ට්‍රේල් එකේදී මගදී වහින්න ගත්තා. ඕගොල්ලෝ දන්නවනේ කිසිම හෙවණක්වත් කිසි තැන නවතින කිසිම තැනක් නැහැ මේ ඒ කියන්නේ වැස්සෙන් බේරෙන්න. හෝටන් ට්‍රේල් එකේ. ඊට පස්සේ අපි දෙන්න සම්පූර්ණයෙන්ම මහේලිය බංගලෝ එකට එනකම්ම තෙමි ආවේ. අපි දෙන්නත් හිතුවේ නෑ ඇත්තටම මේ ඔළුව කැක්කුම හැදෙයි කියලා. ඊයේ රෑ සම්පූර්ණයෙන්ම අපි දෙන්නට ඔළුව කැක්කුම හැදුනා. පෙරඬවල් ටිකක් බීලා තමයි හිටියේ. ඉතින් ඒක ගැනත් ඔන්න සැලකිලිමත් වෙන්න. හරි ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට ටිප්ස් විදියට කියන්න තියෙන්නේ. තව ඉතින් ඔයගොල්ලෝ අරන් එන ඇඳුම් තුවා වේලෙන්නේ නැහැ. සාමාන්‍ය තුවා දෙකක් අරන් එන එක හොඳයි. ඇඳුම් තෙමුණොත් මේ ඇඳුම් වේල ගන්න අමාරුයි. මොකද නුවරඑළිය කියන්නේ මේ දැනුත් වහිනවා. ඔව්. මේ ඇයි දන්නේ මෙහි රූම් වල මේ ටවල්ස් දෙන්නේ නැහැ නේද ගොඩක් ඒවල. ඒතුව ඒකොල්ලට වේල ගන්න බැරි හින්දා වෙන්නත් ඇති. සමහර විට වෙන්නේ නැති. ඔව්. හැබැයි අපි කලින් හිටපු රූම් එක නම් දුන්නා ඔක්කොම ෆැසිලිටිස් ටික. මුලින් පළවෙනි දවස් හිටපු. හරි. ගොඩක් රූම් වල එහෙම තමයි. ඒක හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔය වගේ දේවල් තමයි අපිට නුවරඑළියේදී ඔයාලට කියන්න තියෙන්නේ. හරි ඔන්න නුවරඑළිය අපේ ගමන මෙතනින් ඉවර කරන්න හදන්නේ. අපි දැන් දවස් 4 තිස්සේ නුවරඑළියේ හිටියා. දැන් නම් ටිකක් දුකයි වගේ ගෙදර යන්න. මට නම් දින් ලොකු දුක දැන් ගෙදර ගිහිල්ලා ඊළඟ දවස් නා වැඩට යන්නත් එපේ. හරි ඊළඟට අපි යන තැන නම් තාම ඩිසයිඩ් කරලා නැහැ. ඔයගොල්ලෝට අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න අපි ඊළඟට යන්න ඕනේ කොහෙද කියලා. ඕගොල්ලෝ දන්න ලස්සන තැනක් අපි කලින් ගිහිල්ලා නැති හැංගිච්ච තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඊළඟ එතකොට අපි එතෙන්ට ගිහිල්ලා ඒ ලස්සන බලලා ඔයාලටත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම්. ඔන්න ඉතින් අපේ නුවරඑළි ගමන මෙතනින් ඉවර වෙන්න යන්නේ. අපිත් එක්ක මෙච්චර කාලෙ එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. Thank you so much. එහෙනම් අපි අද වීඩියෝ එක නුවරඑළි වීඩියෝ සීරීස් එකම මෙතනින් අපි ඉවර ගන්නවා. එහෙනම් අදට අපි ගිහිල්ලා ඉන්න. අපි යමුකෝ මචං. Thank you. ජීවිතයට උනවා තිබුණද නැ කිසිවක්